ඊයේ රජවාසලට යන්ට බැරි වුණ එකේ අද උදේම රජවාසලට යන්ට ඕනේ. ඈ මේ රජතුමාගේ දූකුමරිය නේද වතුර කලයක් අරගෙන එන්නේ. කරන්ට ඕනේ හොඳ විහිළුවක්. කටකැඩි කලේ දිය උකුලේ තබාගෙන ලොට තන් දෙකක් රෙදි කඩකින් වසාගෙන තඹයි පිත්තලයි අබරණ පැළඳගෙන රොඩි කෙල්ල කොයි යනවද උදැසන. අන්දරේ තමුන් මට නේද ඔය රොඩි කෙල්ල කියලා කීවේ. මම කවුරු කියලා හිතලද තමුසෙවම අපහාස කරන්නේ. මම රජතුමාගේ දූ කුමරිය. මම මේක ලේසියෙන් අතාරින්නේ මම මේ ගැන පිය රජතුමාට කියලා තමුසෙට අමතක නොවන දඩුවමක් දෙනවා. අනේ නිකං ඉදින් කෙල්ලේ මං බය වෙයි ඔහේගේ පිය රජතුමාට. අවසරයි පියාණෙනි. අන්දරේ මට රොඩි කෙල්ල කිව්වා පියාණෙනි. මට හරිම ලැජ්ජයි. මොනවා? මගේ දූ කුමරියට රොඩි කෙල්ල කිව්වා? උන්දට මොන හයියක්ද එහෙම කියන්ට? ඒකනේ පියාණෙනි. මේකට නම් දඬුවම් දෙන්න ඕනි. රාජපුරුෂයනි, වහාම ගිහින් අන්දරේ කැඳවගෙන එනු. අවසරයි රජතුමනි. ඔබ වහන්සේ මට එන්ට කියලා පණිවිඩයක් එවලා තිබ්බා. අන්දරේ තමුන් ආවද? තමුන් මගේ දූ කුමරියට රොඩි කෙල්ල කියලා අපහාස කරන්ට කොහෙන් ආපු හයියක්ද? මේ නොහොබිනා වැඩේට මං තමුන්ට හොඳ දඬුවමක් දෙනවා. අපොයි රජතුමනි. සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න දූ කුමරියට මං රොඩි කෙල්ල කියන්නේ කොහොමද රජතුමනි? මම ඇගේ රුවගුණ වර්ණනා කරා මිසක් වෙන දෙයක් කීවේ නෑනේ රජතුමනි. එහෙනම් මේ දූ කුමරිය කියන්නේ තමුන් කවියකින් රොඩි කෙල්ල කියලා අපහාස කරා කියලා? අනේ රජතුමනි, මම කවියකින් ඇගේ රුව වර්ණනා කරේ. මට පේන්නේ දූ කුමරිය ඒක වරදවා තේරුම් අරගෙන වගේ. එහෙනම් කියනවා බලන්ට අන්දරේ ඔය කවි පන්තිය. මටත් අහන්ට ඕනේ තමුන් කිව්ව කවි පන්තිය. එහෙමයි රජතුමනි, මං ඒ කවි පන්තිය ගායනා කරන්නංකෝ. ඔබ වහන්සේම බලන්ටකො මං මොකක් හරි වැරැද්දක් කරලා තියෙනවද කියලා. රන්වන් කලේ දිය උකුලේ තබාගෙන රන් කුඹු දෙකක් සලු පටකින් වසාගෙන රෙදි රත්තරන් අබරණ පැළඳගෙන මල් මත බිසව කොයි යනවද උදැසන. අගේ අන්දරේ හරිම අගේ. හරිම අගනා කවි පන්තියන්නේ තමුන් දූ කුමරියට කියලා තියෙන්නේ. මට පේන විදිහට මේකේ කිසි වැරැද්දක් නෑනේ අන්දරේ. මට පේන්නේ දූ කුමරිය මේ කවිය වැරදිවට තේරුම් අරන් වගේ. අනේ මන්දා මේ ළමයා. මහා ඇමති, කහවණු 500ක් මෙන්න මේ අන්දරේට ගෙනල්ලා දෙන්න. අන්දරේට තෑගි දෙන්න වටින කවියක් නොවැ කියලා තියෙන්නේ. අන්දරේ තමුන් මට අපහාස කරා මදිවට පිය රජතුමාගෙන් කහවණු 500කුත් ගත්තා නේද? මේ පාර බේරුණා කියලා හිතාගන්නකෝ. කොකාට වාරයක් එනවනම් තිත්තයාටත් වාරයක් එනවා. අදනං රජතුමා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නේ. මූණත් එච්චර හොඳ නෑ. හරිම දුකෙන් ඉන්නේ. ළඟට ගිහිල්ලා කතා කරන්න ඕනේ. අවසරයි රජතුමනි. මේ අන්දරේ නේද? ළඟට එනකන් දැක්කේ නෑ නොව. මම මේ දැන් ටික වෙලාවක ඉඳන් බලන් උන්නේ. ඔබ වහන්සේ හරිම දුකින් මොනවදෝ කල්පනා කරනවා. මං ඉතින් රජවාසලේ කවටයා තමයි.
ඒත් ඔබ වහන්සේගේ ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් නම් මටත් පුළුවන් වචනකින් හරි උදව්වක් කරන්නට. මම මේ කල්පනා කරේ අන්දරේ මේ අවුරුද්දෙත් සිරීපාද යන කාලේ ආවා. මම මේ රටේ රජතුමා වුණාට මට එකම එක පාරක්වත් බැරි වුණානේ සිරීපාදේ වඳින්ට යන්ට. අයියෝ රජතුමනි ඕකද ඔය කල්පනා කරන්නේ. අපි ඉතින් මෙදා පාර සිරීපාද යමුකෝ. මගේ මේ මහත ශරීරෙත් එක්ක කොහොමද අන්දරේ සිරීපාදේ නගින්නේ? මට නම් පඩි 10ක්වත් නැග ගන්නට බැරි වෙයි. එහෙම වුණොත් රටවැසියෝ ඉස්සරහා ලැජ්ජාවෙන්ටයි වෙන්නේ. සිරීපාද නගින්ට මං ඔබ වහන්සේට උදව් කරන්නම්. අපි ලබන පෝයට සිරීපාද යංකො රජතුමනි. අනේ මන්දාන්දරේ එහෙනම් උඹ කියන හින්දම මම මේ ගමන යන්ට ලැහැත්ති වෙන්නම්. හැබැයි උඹ මට සිරීපාදේ නගින්ට උදව් කරන්න ඕනේ. කිසි දෙයකට බය වෙන්න එපා රජතුමනි. මේ අන්දරේ ඔබතුමත් එක්ක ඕන දෙයකට ඉන්නවනේ රජතුමනි. එහෙනම් රජතුමනි ලබන පෝයට අපි සිරීපාදේ යන්. රජතුමනි මෙතනින් එහාට නම් ඇතා පිටේ යන්න බෑ. පයින් තමයි යන්න වෙන්නේ. අම්මෝ අන්දරේ මට හොඳටම මහන්සි බොල ටිකක් ගිමන් හැරලම යන්. හරි හරි රජතුමනි. අපි ගිමන් හැරලා හිමීට යන්. අම්මෝ අන්දරේ මට හොඳටම මහන්සි බොල. මට නම් අය එක් හඩියක්වත් යන්ට බෑ අන්දරේ. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. උඹලා ගිහිල්ලා වැඳලා වරෙල්ලා. අයියෝ රජතුමනි තව ටික දුරයි තියෙන්නේ. අර බලන්ටකෝ මෙතෙන්ට මළුව පේනවා. අපි හිමීට යන් රජතුමනි. බෑ අන්දරේ මට අඩියක්වත් යන්ට බෑ. මට හොඳටම මහන්සි පාපුවත් හිරවෙන්ට වගේ. මම මෙතැන්ට වෙලා බිම ඉඳගෙන ඉන්නම්. උඹලා ගිහිල්ලා වැඳලා වරෙල්ලා. මෙහෙම ගියොත් නම් රජතුමාව මළුවට එක්කන් යන්ට වෙන්නේ නෑ. කරන්නම් කොහොඳ වැඩක්. රජතුමනි ඔබ වහන්සේට බිම ඉඳගෙන හිඟන්නෙක් වගේ ඉන්න ලැජ්ජා නැද්ද? ඔබ වහන්සේ මේ රටේ රජතුමා නොවැ. හා යන් තව ටික දුරයි. මම කිව්වනේ අන්දරේ එක පාරක් මට මහන්සි බොල. අන්දරේ හොතට මතක තියාගන්ට මම තමයි රජතුමා. මගේ අනට කීකරු වෙලා උඹලා ගිහිල්ලා වැඳලා වරෙල්ලා. මම උඹලා එනකම් මෙතෙන්ට වෙලා ඉන්නම්. හෑ බොල මිනිහෝ. උඹ සිරීපාදේ වඳින්ට යනවා කියලා නේද ආවේ? මෙතන මූසලෙක් වගේ පත බෑවිලා හිටියම හරියනවද? උඹ හින්දා අපිට යන්ටත් නෑ. නැගිටලා වරෙන් යන්ට. මේ අන්දරේ උඹ කාටද ඔය කතා කරන්නේ? උඹ ඔය බැන්නේ මේ රටේ රජතුමාට. මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මං උඹව කෑලි වලට කපනවා. රජතුමාට තරහ ගියා. වැඩේ හරි. දැන් දුවන්ට ඕනේ මළුවටම. දැන් රජතුමා මහන්සි බලන්න නැතුව මාව මරන්ට පස්සෙන් පන්නයි. අන්දරේ මං අද උඹව ඉවරක් කළා තමයි පස්ස බලන්නේ. අනේ වැරැද්දක් වුණා නම් සමාවෙන්ට රජතුමනි. මං ඔබ වහන්සේට පොරොන්දු වුණානේ මළුවටම එක්කන් යනවා කියලා. ඕම් රජතුමනි අපි දැන් මළුවට ඇවිල්ලා ඉන්නේ. මං ඔබ වහන්සේට බැන්නේ විහිළුවට රජතුමනි. ඔබ වහන්සේව මළුවට එක් කරගෙන එන්ට උප්පර වැට්ටියක් යෙදුවේ.
අනේ ඇත්තනේ නං අන්දරේ. අනේ ඔබට පින් සිද්ධ වෙනවා. ඒ වුණාට ඔබ මට විහිළුවට හරි බැන්න විදිය නම් හරි කැතයි අන්දරේ. මේ වගේ කතා බලන්ට නං අපේ කතන්දර පියස YouTube channel එක subscribe කරගෙනම යන්ට. මේ ඉන්නේ අප්පු. හරිම කපටි මිනිස්සෙක්. එතකොට මේ ඉන්නේ සෙප්පු. මෙයත් අප්පුට දෙවැනි වෙන්නේ නැති අප්පු වගේම කපටි මිනිස්සෙක්. අප්පුවා මේ සෙප්පුවා. හම්බුන එක හොඳයි. ඉතින් මම මේ කල්පනා කරේ අප්පුවෝ අපි දෙන්න එකතු වෙලා වෙළඳාමක් කරොත් නරකද? ඒ අදහස නම් පංකාදුයි. එහෙනම් අපි ගමේ ගොඩේ වැවෙන දේවල් එකතු කරගෙන නගරෙට ගිහින් විකුණමු. හොඳයි. මේ අතම පටන් ගමු එහෙනම්. ගම්මිරිස් කොළ ගෝනියක් කඩාගෙන බුලත් කියලා නගරෙට අරන් ගිහින් විකුණන්ට ඕනේ. පුවක් කියලා කිතුල්ලට ගෝනියක් අරන් යන්න ඕනේ. අප්පුවෝ මොනවද ඔය ගෝනියේ? මේ අපේ වත්තෙන් කඩාපු පුවක්. ඇසෙප්පුවෝ. ඔය ගෝනියේ මොනවද? මේකේ තියෙන්නෙත් අපේ වත්තෙන්ම කඩාපු බුලත් කොළ. සෙප්පුවෝ ටිකක් මහන්සි අරලම යන්ද. ඔව් අප්පුවෝ මහන්සි නැතිවෙන්ටත් එක්ක මේ අම්බලමට වෙලා ටිකක් නිදාගෙන ඉඳලා යන්. සෙප්පුවාට නින්ද ගිහින් සෙප්පුවාගේ බුලත් ගෝනිය අරන් ගිහින් විකුණගන්න ඕනේ. මේ බුලත් ගෝනිය විකුණගත්තොත් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. අප්පුවෝ කෝමේ අප්පුවා? අප්පුවා මගේ ගම්මිරිස් කොළ ගෝනිය අරන් ගිහින් උගේ පුවක් ගෝනිය තියලා ගිහිල්ලා. අනේ අපොයි මෝඩ අප්පුවා. මුදලාලේ ඔන්න මං ගෙනාවා ඉස්තරම් බුලත් කොළ. මේ ටික අරන් සාධාරණ ගාණක් දුන්නනම් ඈබල අප්පුවෝ මේ ගම්මිරිස් කොළනේ. ගම්මිරිස් කොළ වෙන්ට බෑ. ඈබල අප්පුවෝ උඹ ආවද මාව ගොනාට අන්දන්ට. දුවපියයන්ට මේ ගම්මිරිස් ගෝනියත් අරගෙන. මුදලාලි මෙන්න ගෙනවා හොඳ වයින් පුවක්. බලලා සාධාරණ ගාණක් කීවනම් පුවක් කිව්වනේ. ඈබල සෙප්පුවෝ මේ කිතුල්ලටනේ. කිතුල්ලට වෙන්ට බෑ මුදලාලි. උඹත් ආවද මාව අන්දන්ට. දුවපියන්ට මේ කිතුල්ලට ටිකක් අරගෙන. අනුන්ව රවට්ටන්න ගිහින් අන්තිමේ රැවටුනේ එයාලම තමා. මේ පේනවනේ මූණ දෙන්න බැරුව අහක බලාගෙන යන විදිහ. මේ වගේ කතා බලන්ට නං අප්පුවෝ මොකද්ද කරන්න ඕනේ කියලා කියන්ටකෝ. කරන්ට තියෙන්නේ සෙප්පුවෝ අපේ කතන්දර පියස YouTube channel එක subscribe කරලා තියාගන්න. අද දානේ ගෙදර නම් හොඳයි නේද සුමනෝ? සුමනට කියන්න මම බත් පිගන් දෙකක් කෑවා. දානිගයක්නේ. විමලට කියන්න මාත් බත් පිගන් දෙකක්ම කෑවා. දානිගයක්නේ. අපි මෙතනට වෙලා ඉමු. ගෙවල් පැත්තට යන වාහනයක් ඒයි නේද? දවල් බස් එක ගියානේ විමලෝ. මේ වෙලාවට කොහෙද අනේ ගෙවල් පැත්තට යන වාහන? මන්නම් එක කකුලක්වත් බිම තියලා ගෙදර යන්නේ නැහැ.
මෙතන තවත් බලන් ඉඳලා තේරුමක් නෑ විමලෝ. අපි පයින් යන්. අනේ මට බෑ. පයින් යන්න. අපි එන වාහනයක යන්. මේ වෙලාවට වාහනේ නෑ විමලෝ. නිකම් පාරේ හිටගෙන ඉඳලා වැඩක් නෑනේ. ඔය තේරුමක් නැති වැඩ නොකර අපි යන්. මේ වෙලාවට සියාතු කරත්තෙන් ගෙදර යනවා. අදත් මේ වෙලාවට උන්දයි කරත්තේ නැගලා යන්න ඕන. මේ සුමනෝ ඔහේ මොනව කීවත් මම නම් අද කකුල් බිම තියලා ගෙදර යන්නේ නැහැ. මොනවද ඔට්ටු? අනේ මගෙත් එක්ක මොන ඔට්ටුද? මම අද පැයක් ඉඳලා හරි කකුල් බිම තියන්න නැතුව ගෙදර යනවා. කකුල් බිම තියන්න නැතුව ගෙදර යනවා? වාහන නැති පාරේ කොහෙමද කකුල් බිම තියන්න නැතුව යන්නේ? ඔට්ටු අල්ලන්න ඕන. හරි විමලෝ. එහෙනම් ඔහේ පැයක් ඇතුළත කකුල් බිම තියන්න නැතුව ගෙදර යන්න ඕන. ඔහේ දිනුවොත් මගේ මාළු ඔහෙට දෙනවා. මන් දිනුවොත් ඔහේගේ මාළු මට දෙන්න ඕන. ඔට්ටුයි එහෙනම්. එහෙනම් විමලෝ කකුල් බිම තියන්න නැතුව ගෙදර යන්නකෝ. මම මග හැංගිලා බලන් ඉන්නම්. හැබැයි ඇඟිල්ලක් හරි බිම තිබ්බොත් මම ඔට්ටුව දිනුම්. එහෙනම් මං යනවා. විමලෝ මොකද මේ පාර ආයිනේ? අනේ සියාතු අයියේ මගේ කකුලේ කට්ටක් ඇනිලානේ. ඇවිද ගන්න බැහැ. මම මේ ගෙවල් පැත්තට යන වාහනයක් එනකම්. මේ වෙලාවට කොහෙද විමලෝ වාහන මේ පාරේ? අනික වෙනදා මං කරත්තේ අරගෙන එන්නේ. අද මං කරත්තේ තියලා විල්බරෝව අරන් ආවේ. ඈ විමලා සියාතුත් එක්ක කතාවක් නේද? මගේ වෙලාවට සියාතු කරත්තේ අරන් ඇවිත් නෑ. විමලා ඔහොම ඉන්නකොට මට විමලව තනියම තියලා ගෙදර යන්න බෑනේ. විමලා කැමති නම් විමලා මගේ විල්බරෝවට නගින්නකෝ. මං ගේ ළඟටම ගිහින් ඇරලවන්නම්. විල්බැරෝව? හපොයි දෙයනේ. මං කොහොමද මේ විල්බැරෝව යන්නේ? මොනා වුණත් මාළේ බේරගන්න එපැයි. ඒක නිසා විල්බැරෝව යනවා. හපොයි දෙයනේ. මේකි තමා දවසකටවත් ගෑනේ. විමලා නැංගා නේද සියාතුගේ විල්බැරෝවට? අනේ මගේ මාලේ. රානියෝ දන්නවද වැඩක්? සියදෝරිස් මුදලාලිගේ පොඩි දුව පැනලා ගිහිල්ලා. ඇත්තද කුමාරියෝ? කවද්ද ගිහින් තියෙන්නේ? ඊයේ රෑ. ආගෙත් එක්කද පැනලා ගිහින් තියෙන්නේ? අර පාලම ළඟ ගෙදර සීතන්ගේ ලොකු කොළුවා එක්ක ගිහින් තියෙන්නේ. ඔය සේතන්ගේ ලොකු කොළුවට රස්සාවක්වත් නෑ. රස්තියාතු ගගහ හිටියේ. මන්නම් කියන්නේ හොඳ වැඩේ මුදලාලියට උන්නේ. දැන් පණ්ඩිතකම් බහීනේ. 7යි. ඇයි අප්පු මොකද මේ උඹ 7යි කියන්නේ? ඒකනේ මාත්නේ බැලුවේ. මොකද අප්පු උඹ 7යි කියන්නේ? අපිටත් කියපන්කෝ. මම මේ ගමේ ඕපදූප කිය ඇවිදින කට්ටිය
ගණන් කරගෙන යන ගමන් එහෙනම් යන්නම් 9යි 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 එක්තරා ගමක ගෙවල් දෙකක සාමයි කමලයි කියලා යාළුවෝ දෙන්නෙක් හිටියා. ඉතින් මේ දෙන්නම විනෝදයට මල් පැල හිටවන්න පටන් ගත්තා. කමලා එයාගේ මල් පැලවලට වතුර පොහොර දාලා හොඳට සාත්තු කළා. සාමා ඒ මුකුත් කරන්නේ නැතුව කම්මැලිකමින් හිටියා. අනේ කමලා ඔයාගේ මල් ගස්වල මල් පිපිලා. අනේ හරිම ලස්සනයි. බලන්නකෝ මගේ මල් ගස් දිහා. මල් ගස් දිහා ගස් ටිකවත් හරියට හැදිලා නෑ. ඉතින් කමලා ඔයා මල් ගස් වලට වතුර පොහොර දාලා සාත්තු කරන්නේ නෑනේ. ඔයත් කම්මැලි නැතිව මල් ගස් වලට වතුර පොහොර දාන්න. ඔයාගේ මල් ගස් වලත් මල් හොඳට හැදෙයි. මේ දැන් ඉඳන් කම්මැලි නැතුව මම වැඩ කරනවා. ඉතින් සාමා එයාගේ මල් පැලවලට පොහොර වතුර දාලා හොඳට සාත්තු කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි කම්මැලි නැතුව වැඩ කරන්න පටන් ගත්තා. කමලා බලන්න මගේ මල් ගස් දිහා. දැන් මගේ මල් ගස් වලත් මල් පිපෙනවා. ඒක තමයි මම කීවේ කම්මැලි නැතුව වැඩ කරන්න කියලා.